මගේ මන්ත්‍රී වැඩ කරන්න ළඟයි පිලායි. ඕන්දීන් කට්ටු මගේ අලුත්ම මේ මන්ත්‍රී වැඩ කෙරුවෙත් අනිවාර්යයෙන්ම නිල්කුරුමිට පුස්කොළ පොතේ සඳහන් විදිහට නම් නිල්කුරුමිට්ටන්ව අල්ලගන්න හොඳම ක්‍රමය තමයි මේක. මොකක් වෙයිද දන්නේ. දැන් ඉතින් මේක අරගෙන ගිහිල්ලා ඉවර වෙලා බලන්න ඕනේ නිල්කුරුමිට ඉන්න හරියටදී මොකක් හරි වක් කරගන්නයි කියන්නේ. මේකෙන් පොඩි එනවද කොහෙද වැඩි? බබෙක් මොනවද කැලේ කරන්නේ? අනේ දෙයනේ චෝටි කුරුමිටි පැටියෙක්නේ. අනේ පැටිය ඔයා කොහෙන්ද මෙහෙට ආවේ? ඔයාට කොටක් බඩගිනි වගේ නේද? අපි යමු. ඔයාට ගෙදර ගිහිල්ලා රස ජාති අරන් දෙන්නම්. අක්කක් මොකද අක්කක් චෝයක් කොයානේ චෝයක්. නිල්කුරුමිටි බබෙක් මේ පුංචි එකා කොහෙන් ආව කියලාද ඔයා හිතන්නේ නිල් බුද්ධි? අයියෝ ආ එකවත් දන්නේ නැද්ද රෝස කැලෙන්න යන්නේ? පොඩ්ඩක් කොහොම ඉන්න. මේ අහලගම් හතේවත් රෝස කැලයක් නැහැ නේ අනිල්. බලන්නකෝ අනේ මෙයා හරි හොරු පොටි නේද? හොරු පොටි මට නම් එහෙම පේන්නේ නැහැ නේ. ඒක නම් ඇත්තානේ. එක දතයි තියෙන කිසිම ලස්සනක් පේන්නේ නැහැ. ඉතින් කොමුන් හරි ලස්සන පොඩිනේ බම්. එයා කැත බබෙක් නෙවෙයි නිල් පොටි. එයා අනිත් අයට වඩා වෙනස් කෙනෙක්. ඔව් ඒක වෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මං වගේ ලස්සන කොල්ලගේ මූණත් ආඩුවට ගන්න ඔය කාටවත් බෑ. මං කියන්නේ බොරුද? මෙයා අපේ නිලුපුල් වගේ නෙමෙයි හරිම හුරුබුහුටි. මං යනවා එයාට තෑග්ගක් අරන් එන්න. කවුරුන් තෑග්ගක් කියලා කිව්වද? මං ගිල්ලයට කන්න ජෑම් බෝතලයක් අරන් එන්න. හොඳයිනේ. මං එයාට පොරවන්න තුවා අරන් එන්න. ඇත්තමයි මට නම් පොඩි උන් පෙන්වන්න බෑ. කෙච්ච පෙන්නන්න බෑ මොකද අත ගන්නේ? ඇත්තටම පෙන්වන්න බෑ. අනේ මෙන්න මේ එන්න චෝටි පැටියෝ. එයාගේ විකාර කතා අහන්න තු අපි ගිහිල්ලා තෝයකමු. මං එයාට ලස්සන තැනක් ලෑස්ති කරන්නම්. අනේ මන්ද මේ මොඩ හොන්තු මම හැදුවද කියලා මට හිතා ගන්නවත් බෑ. පොඩි බබෝ බලන්නකෝ මං ඔයාට හදපු දේ. ඊබේම නැලවෙන තොටිල්ලක්. තාවුරුත් නලවන්න ඕනේ. මෙහාට එන්න. Doi baba bye baba ෂා ෂෝට් එකට නැලෙනවා නේද? හරි ඉතින් මට සුතියට සින්දු කියන්න බෑ. මේක හරියන්නේ නැහැ. මේක වැඩි කරන්න ඕන බලන්න. ඔය නැලවෙන ෂෝයි එකට. අයියෝ මේක නතර කරගන්න බෑ. මෙන්න මං අපේ එකදන්ත බබාට කේක් එකක් ගෙනාවා. ඕන්න බලාගෙන. කොච්චිට දෙ කොරමිට ඔබලා මම නිකන් කිව්වේ පොඩි හරි ෂෝක් එකේ. බලන්නකෝ මෙයා හරියට හැඩවැඩ දාපු කේක් එකක් වගේ. රස පාටයි. නෑ තදනිල් මට නම් මේ බබාව කොහෙද හරි කලින් දැකලා තියෙනවා කියලා හිතෙනවා. මතක් වෙන්නේ නෑනේ. මේ කමෙන් ඇඟිල්ලෙන් අයින මොන කරන්ටද මේ? අයියා මම හරි ආසයි ඒක දාන්නේ මාමි. මට කොයි වෙලේ හරි මතක් වෙන්නේ. තදනිල් එන්න යන්න බබාට ටිකක් විවේක ගන්න දෙන්න. ඔයා මොනවද නිමි බොන්නේ? මේව බොන්න හොඳ නෑ. හරිද? අනේ දෙයනේ මේක නම් පඩපෙන්න වහද කොයිද? තව පොඩ්ඩින් මේ බබා බොනවා. මොන විකාරයක්ද කෙරුවේ මොන ඔය කරු නිල්කුරුමිටි බබාලා නිල්කුරුමිටි බබාලා මේක කොහෙවත් නෑනේ. මං ඉක්මනට හොයාගන්නම්කෝ මේ බබා කොහෙන්ද ආවේ කියලා.
මේ තියෙන්නේ අධි ප්‍රෝටීන් වර්ගයක්. මේකෙන් මහත් වෙන්න පුළුවන් උත්සයන්න පුළුවන්. කවුද ඔතන ඉන්නේ? ඉක්මනට එළියට එන්න. මොනවා? අර බාජිනේ කොහොමද එකපාරටම බිමට වැටුනේ? මම අල්මාරිය වහලානේ තිබුණේ. සමහර විට හුළඟට ඇරෙන්නේ නැති. අනේ මම මොකක්ද කරන්නේ දැන් උසේ යන්න ලොකු වෙන්න. මේ මොනවාද මේ? කැක්ටස් පතක්. මේකෙන් දෙන්න පුළුවන් නිල් කුරුබිට දෙකට නැති වෙලා යන්න. දෙන්න. නිලු පොල් යුවලේ රතු තොල් සුබ උදෑසනක් වේවා නිල්පුළු මල්ලි. ආපෝ කිසිම චාරයක් නැහැනේ මල්ලි. අදම ගන්න සුබ උදෑසනක්වත් කියන්න දන්නේ නැද්ද? අම්මා තාත්තා කොහමද හදලා තියෙන්නේ මේ මොකද උනේ? 4යි 5යි 98යි 99යි. නීලන්ත මාර වැඩක් වෙලා තියෙන්නේ. ඔයා දන්නවද අපේ ගමේ මේ අනේ යා ගල් වෙලා. ඒ කොහොමද යා ගල් බඩසක්කෝගේ ගල්ලුනේ? අනේ මම මේක මෙතන ඉන්න එක නම් ඇඟට හොඳ නෑ. මට මේ ගල් පිළිවෙත එක්කම කාව්‍ය සංග්‍රහයක් ලියන්න ඉච්චිලා. මැටි කන්දෙන් අරගන්න තඩි මැටි කොට. මං හිතන්නේ මම මෙතනින් දැන් ගියොත් හොඳයි පස්සේ කියන මේ කවි කොට. අනේ ලොකුම අපිට මට දොරාරින්න 아무ත දෙයක් සිද්ධ වෙලා. ඇයි මොකද වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ එකපාරට අපේ කට්ටිය ඔක්කොමලා ගල් වෙලානේ. ගල් වෙලා කිව්වා. එහෙම කොහොමද වෙන්නේ? එතකොට බබාකෝ? අනේ මන් දන්නේ යවත් මට හොයාගන්න විදියක් නෑ. එන්න යන්න. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මගේ අසරණ දරුවෝ ටික. මෙයාලා මගේ රසායනාගාරයට අරන් එන්න. මේකට බෙහෙතක් හොයාගන්න ඕනේ. පුළුවන් දෙයියනේ කවුරු හරි මගේ රසායනාගාරය විනාශ කළා. ඒ මදිවට මගේ පතොක් ගහත් කපලා දාලා. ඒකෙන් වෙන්න ඕනේ අර හැමෝම ගල් කලේ. කවුරු වෙන්න පුළුවන්ද? මට පෙන්වන්න බෑ මේ පිළිම උස්සන් යන වැඩේ නෝ. මගේ පස්සේ පිළිම කොට පන්නන එකත් පෙන්වන්න බැරියෝ. ඒ පාර මොකද්ද? අනේ අම්පා මේ නාකිපුර පුදුම දිවිල්ලන්නේ දුවන්නේ. එකපාරක්වත් වද්ද ගන්න බැරි වුණා. මොකද්ද මේකට කරන්නේ? ඔක්කොම එකපාරම ඉවරයක් කළා දාන්න ඕනේ. ඔව් ඔක්කොම එකපාරම ඉවර කරමු. ලෝව පවතින්නේ යාමින් පමණක් කියලා කතාවක් තියෙනවනේ. හවස 7 වෙනකොට කලුවර වැටෙනවා. ඒ වෙලාවට නිල් කුරුමිත්තන්ව ඉවරම වෙලා යන්න තියන්න ඕනේ ටයිමින් ඔයා කොහෙද? මේ හොන්දේ කොයි වෙලාවෙත් තිබුණා. චෝටි පැටියෝ. මොකද උනේ? මේ ඒක දන්ත බබානේ. ඔයා මොකද මෙතන කරන්නේ? හිතන්න එපා මම බබෙක් කියලා මං ඔහෙලව ඉවරයක් කළා දාන්නයි මේ ගමට ආවේ. අපොයි දෙයනේ මේ ඉන්නේ ලෝගොත් නේද? හරි අන්තිම දියරෙන් දැම්මා. ලොකු මහත්තේ අනේ බබා නේනේ මං හැමතැනම යුවා මේක විතරයි මට හම්බුනේ. මං සැක කළා හරි. මේ හැම දෙයකටම පිටිපස්සේ ඉන්නේ අර බබා තමයි. ඒත් බබෙක් කොහොමද එහෙම කරන්නේ? බබෙක් වගේ වෙස් වලාගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ලෝගෝස්. ලෝගෝස් කිව්වා? මේ බේත අනිත් හැමෝටම දුන්නට පස්සේ එයාලා අපෝ හිටිය වගේම වෙයි. බෝම්බේ පත්තු වෙන්න තව චුට්ට වෙලාවයි. ඔයාට ඇහුණද? පුංචි එකා කියන්නේ ලෝගොස්ලු. ඔව් ලෝගොස් කියන්නේ පුංචි එකාලු. කල් වඩුවානෙලයි ඒකෙන් යස පිළිම. කුඹනීලා අනේ මහත්තයා. මහ පෙර බබා ළඟ බෝම්බයක් තියෙනවා. මොකද කිව්වේ? එයා ගාව බෝම්බයක් තියෙනවා. ලිඳේ තියෙන්නේ. හත කිට්ටු එක දෙන්නේ. හත උදාට පස්සේ නිල් කුරුමිත්තෝ සේදම ඉවරයි. ලෝකෝසයා ගොඩ කොල්ලෝ. මොකක් වෙලාද බෝම්බේ පත්තු උන්නේ නැත්තේ?
බාල්දිය හිස්නේ මෝපේ කොයිද එතකොට? Apa ini mami mau apa dari patu nih? Apa? Ada apa? Mama logus. Wah itu pena tu mama logus kila oheta lokal tu kan tadi dah. Yang tak muda deh kuat itu dia. Kau balan. Tino banget tu. Muda bukan dah hombal lagi ni. Bilal ඔහෙ මාව කොහොමද එහෙම අල්ලගත්තේ? ඔහෙට අවතේ කොදාන මං ඔහෙගේ ලොක්කා කියලා. හරි කමක් නෑ අවුලක් නෑ මං ඔය මිත්තන්ව ඉවරයක්ම කරනවා ඉවරයක්ම. මොකද්ද කරන්නේ කියලා අදහසක් ඉන්නේ නෑනේ මොකද කරන්නේ? හරි උඹලා කොහමද? මේක ඇතුලේ තියෙන ඔය අනිවාර්යයෙන්ම ඉවරයක් කරන ඒ යන්ත්‍රය මොන් සමුරුකම් ඔක්කොම ටික.